හායි කොහොමද ඉතින් ඔයාලට අවුරුදු ළඟයි නේද? ඉතින් මම ඔන්න අවුරුදු වලට කලින් ඔන්න පොඩි වීඩියෝ එකක් අරන් ආවා ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මේ අවුරුදු වලට කලින් සතියේ. අවුරුදු වලට කලින් සතිය කියන්නේ වැඩි හරියක්ම shopping තමයිනේ. ඉතින් අද අපි දෙන්න අප්පච්චි නැතුව ඔන්න තනියම පොඩි shopping පාරක් යන්න හදන්නේ අම්මම්මි නැන්දි එක්ක. ඉතින් බබයි මායි හස්බන්ඩ් නැතුන් ඉස්සලාම යන ගමන තමයි මේ. ඉතින් ටිකක් හිතටත් මොකද්ද වගේ දැන් බබාට මාස 5ක් වුණාට තාම අපි දෙන්න තනියම කිසිම ගමනක් ගිහිල්ලා නැහැ. ඉතින් අපි හිතුවා අද අම්මයි නැන්දි එක්ක shopping ගිහින් ආවනම් හොඳයි කියලා. ඔන්න ඉතින් ඒ දෙන්නත් එනවා. හස්බන්ඩ් අපිව ස්ටේෂන් එකෙන් දාලා ගියා. අපේ අම්මයි නංගි දෙන්න රේල් පාර දිගේ පල්ලෙහාට පයින් ආවා. අපි යන්න නම් ලෑස්ති වෙලා හිටියේ බස් එකේ. ඒත් මෙතන අපි ඉන්නකොට ස්ටේෂන් එකෙන් කිව්වා දැන් ට්‍රේන් එකක් එනවා. ඒක යන්න පුළුවන් කියලා. ඉතින් වෙනසකටත් එක්ක සෝසමලව එක්කගෙන ඔන්න පළවෙනි ට්‍රේන් එකේ ගමනත් ඔන්න යන්න තමයි හදන්නේ. ඇත්තටම හිතුවට වඩා හරිම ෂෝයි යන්නේ. එයාගෙන් කිසි කරදරයක් නෑ. බලන්නකෝ ඉන්න ලස්සන ආසාවේ ඔන්න එයා ට්‍රේන් එකේ දැන් යනවා. ඉතින් ඔන්න දැන් අපි ආවා රෙදි ගන්න. මම නම් ඇඳුමක් මාරු කරගන්න ආවේ. ඒ වගේම අම්මට තමයි රෙදි ගන්න ආවේ. ඉතින් ඒ වුණාට ඉතින් කොච්චර මේ දවස්වල රෙදි ගන්න ආවත් අන්තිමට නවතින්නේ කිඩ් සෙක්ෂන් එකේ. මොකද මට කොච්චර ඇඳුම් තේරන්නේ හැදුවත් නතර වෙන්නේ මේ බබාලාගේ මේ ලස්සන ඇඳුම් තියෙන තැන්වල. ඉතින් එන හැම සැරේම ඔන්න එක ඇඳුමක් හරි ගන්න අමතක කරන්නේ නෑ බබාට. මේක දාන්න. ඉතින් මට එච්චර වෙලා වීඩියෝ කරන්න නම් හම්බ වුණේ නෑ. බඩු ගොඩක් ගත්තා. ඉතින් ඒ ඇවිල්ලා ආපු ගමම්ම අම්මා ටක් ගාලා ඉව්වා. මොකද දවල්ට අපි කඩෙන් කෑවේ නැහැ. මොකද මේ බබත් එක්ක ටිකක් අමාරුයිනේ. ඒ හින්දා අපි හිතුවා ගෙදර ගිහිල්ලාම ටක් ගාලා ඔයලා කෑම කෑවනම් හොඳයි කියලා. ඉතින් ආපු ගමම්ම ඔන්නේ ඉව්වා. අම්මා ඉතින් වෙනකම් මම බබාට ගත්ත දේවල් පොඩ්ඩක් මාක් කරගත්තා. මට තව ගන්න තියෙන දේවල්. මොකද බබාට දැන් කෑම දෙන්න ළඟයිනේ. මම ඒ බඩු ටිකක් ගන්න තිබ්බා මට. ඒ ටික ගන්න තමයි විශේෂයෙන්ම ගියේ. ඉතින් ඒ ටික ගන්න වීඩියෝ එකක් ගත්තේ නැහැ. හැබැයි බබාට කෑම කවන්න ගත්ත බඩු ටික මම වීඩියෝ එකක් ගත්තා. ඔන්න ඒක ඕගොල්ලන්ට අවසානට බලන්න පුළුවන්. අපි එහෙනම් බලමු shopping ගිහිල්ලා මම අද බබාට මොනවද ගෙනාවේ කියලා. ඉතින් බලාගෙන යනකොට ඇත්තටම බබාට තමයි වැඩිපුරම ගෙනල්ලා තියෙන්නේ. අපිට මුකුත් අරගෙන නැහැ. ඉතින් එහෙම තමයි වෙන්නේ නැති නේද අම්මා කෙනෙක් වුණාම. ඉතින් බබාට ගැලපෙන මොනවා හරි දෙයක් දැක්කොත් ඒ හැමදේම ගන්න හිතෙනවා. ඒක නාස්තියක් කියලා හිතෙන්නේ නැහැ ඇත්තටම. මොකද එයාට දෙයක් ගන්න හිතෙනවා නම් ඒක අරන් දෙන්නම තමයි හිතෙන්නේ. මොකද ගෙදර ආවොත් අනේ අරක ගත්තේ නෑනේ බබාට කියලා හිතට හරි නිකන් මොකද එකක් දැනෙනවා. ඒ හින්දා මම නම් ඉතින් ඇත්තටම බබාට දෙයක් ගන්න තිබ්බොත් ඒක ගන්නවා. ඔන්න ඉතින් එයාට අපි තොප්පියක් ගත්තා. මේවා නම් ඉතින් අම්මා තමයි සෝසමලට අරන් දුන්නේ. ඊළඟට බලමු අපි මොනවද ගත්තේ කියලා. ලස්සන ෆ්‍රොක් එකක් තිබ්බා. මේකත් මම තමයි ගන්න ගියේ. ඒ වුණාට ඉතින් අම්මාමි තමයි ඔන්න සෝසමලට අරගෙන දුන්නේ මේ ෆ්‍රොක් එක. මම බබා හම්බෙන්න හොස්පිටල් ඇඩ්මිට් වෙනකොට මේ වගේ ෂීට් එකක් ගත්තා. ඒක දැන් මාස 5ක් බබාට පාවිච්චි කරා. දැන් චුට්ටි ඉරිලා එයා ඒක අර කටේ ගහනවා. ඇත්තටම රබර් ෂීට් එක අර බෝර තිත් වගේ තියෙන අර එයාෆිල් එකට වඩා මේක ඇත්තටම කම්ෆර්ටබල් මේ පැත්තේ. ඉතින් මම මේ වගේ පොඩි සෙල්ලම් බඩුවකුත් ගත්තා. හැබැයි ඔයගොල්ලන්ට කියන්න ඕනි මේක බබාට එච්චර සේෆ් නැහැ. මොකද අපේ බබා මේක අර කන තියෙන්නේ ඒක කටේ දා ගන්නවා වෙලාවකට උගුරටම. හින්දා ඒ වගේ සෙල්ලම් බඩු දෙන්න එපා බබාලට. මේ ෆ්‍රොක් එක නම් එදාම gift එකක් හම්බ වෙච්ච එකක්. එදාම මම බබාට ඩයිපර්ස් උත් අරන් ආවා. බබාට ස්මෝල් ඩයිපර් එක මදි මේ වෙලෝනා එකේ. ඉතින් මං හිතුවා මීඩියම් එක ගත්තා නම් හොඳයි කියලා. ලොකු වෙයි කියලා හිතුණ හින්දා
පොඩි පැකට් එකක් අරන් ආවේ. ඊළඟට ලොකු එකක් ගේනවා. මොකද මේක හදිසියෙවල් ලොකු වුණොත් කියලා තමයි මේ පොඩි එක අරන් ආවේ. ඒ වුණාට දැන් මම එයාට ඇඳුවා. ඒක ඇති යාට හොඳටම. ඔන්න ඊළඟට තමයි මම ගත්ත අයිටම් ටික තියෙන්නේ බබාට. මේ ටික තමයි විශේෂම ටික. මම මේ ටික ගන්න තමයි ගිහින් බබාට මේ තියෙන්නේ ෆුඩ් මේකින් සෙට් එක. මම මෙන්න මේ සෙට් එක ගත්තේ මොකද මේකේ අර වංගෙඩි අර පොඩි මෝල් ගහක් වගේ තියෙන්නේ. අන්න ඒක ලී වලින් තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ තියෙනවා දැලක්. ඒ දැල අපි ගන්න ඕනේ කම්බි දැල. මේ සෙට් එකේ තියෙන්නේ කම්බි දැල. ඉතින් අනිත් සෙට් වල කම්බි දැල නෙවෙයි. ඇත්තටම තියෙන්නේ නිකන් අර ප්ලාස්ටික් වගේ දැලක්. ඉතින් ඒක නෙවෙයි ගන්න ඕනේ. ගන්නකොට බබාලට කෑම හදන්න කම්බි දැල තියෙන එක. ඉතින් ඒ හින්දා මම හොයලා මට මේ සෙට් එක තමයි හම්බ වුනේ. ඇත්තටම මේක බබාට ගාන්න කෑම මොකෝ එයා ගොඩාරියක් කන්නේ නැහැනේ. ඉතින් එයාට අවශ්‍ය ප්‍රමාණය හදාගන්න පුළුවන්. ඒ වගේම මම බබාට පොඩි සබන් පෙට්ටියක් ගත්තා. මේක ඇත්තට මේ සබන් පෙට්ටිය හරිම ෂෝක්. මේ කලර් එකටත් මම හරිම ආසයි. ඒ වගේම මේ තියෙන්නේ බබා කොහේ හරි යනකොට යාට කැම ටිකක් දාගෙන යන්න පුළුවන් බොක්ස් එකක් පොඩි ගත්තා. ඒක රුපියල් 850ක් වගේ තමයි උනේ. අර බබාට කැම හදන සෙට් එක රුපියල් 850ක් උනේ. මේ තියෙන්නේ බබාගේ ෆීඩින් සෙට් එක. ඉතින් සිලිකන් සෙට් එක කියන්නේ අන්නේ සෙට් එක. ඉතින් බිබ් එක හැඳි 4ක්ද කොහෙද තියෙනවා. මේ තියෙන්නේ අර බොක්ස් එකේම හැන්ද. ඒකත් මම මේකට දාලා තිබ්බේ. ඉතින් මේකේ බිබ් එක බබාට කෑම කවන කප් එක හැඳි ටික ගෑරුප්පු එතකොට කෝප්පේ බබාගේ ප්ලේට් එක හැම දෙයක්ම දින ඒ වගේම මේ බලන්නකෝ ප්ලේට් එක හරිම කියුට් අනේ මේක රුපියල් 2660ක් උනේ මම දැක්ක පේජස් වල තියෙනවා මේක 1000 ගානට එහෙම තියෙනවා ඒ වුණාට මේක මේ මට ලාභයි මොකද මම එකපාර ඔක්කොම ගන්න හින්දා වෙන වෙනම ගෙන්නනකොට ඩිලිවරි charges එකත් එක්ක ටිකක් වෙනස් වෙනවානේ. ඉතින් ඒ හින්දා මේ සෙට් එක මට මේකත් එක්කම ගන්න එක ලාභින් හින්දා මම ගත්තා. ඉතින් මේ තියෙන්නේ අර බබා නාවනකුට දාන කැප් එක. එයා දැන් අර නාවනකුට ඉන්නේ නැහැනේ. ඒ හින්දා තමයි මේ කැප් එක ගත්තේ මම. ඊළඟට මම ගත්තේ මෙන්න මේ සෙල්ලම් බඩු සෙට් එක. ඇත්තටම මේ රබර් සෙල්ලම් බඩු සෙට් එක ගොඩක් හොඳයි. මොකද මේ වගේ එක කෑලි තියෙනවානේ. ඒවා යාට හපන්න පුළුවන්, අල්ලන්න පුළුවන් අර සෙන්සරින් එක. ඒ හැමදේම හොඳයි. ඒ වුණාට මේකේ අර පීපී ගන්න අර නලාව වගේ කෑල්ල තියෙනවා. මම මේ කෑලි ටික ඔක්කොම ගැලෙව්වා. මොකද ඒක ටිකක් සේෆ් නැහැ. ඒ වගේම මේකේ තියෙන අර තාරාව නම් සේෆ් නැහැ. මොකද එයා කට ඇතුළටම දා ගන්නවා. ඒ වගේ ටිකක් උලට තියෙන දේවල් බබාලට දෙන්න එපා පොඩි කාලේ. කට ඇතුළට දා ගන්නවා. ඉතින් ඊළඟට මේ ගත්ත ස්ටිකර් කාඩ් එක නම් මම වෙන වැඩකට ගත්තේ. ඒකත් වීඩියෝ එකකින් ගේන්නම්කෝ. ඉතින් මේ දවස්වල shoppingම තමයි ඔන්න ඔය ටික තමයි මම ඉතින් අරගත්තේ බබාට. ඉතින් තව දේවල් ගෙනත් තියෙනවා. එතකොට එයාට දැන් හම්බුන දේවලුත් තියෙනවා. ඉතින් මම අද shopping කරපු ටික විතරයි ඔයාලට පෙන්නුවේ. බබාගේ කෑම කමන එකේ ඒ ගත්ත බඩු, ඒ අවශ්‍ය වුණ බඩු මොනවාද ඒ ටික මම වෙනම වීඩියෝ එකකින් ගේන්නම්. මේ තියෙන්නේ අද බබා වෙනුවෙන් ඒ shopping ගිහිල්ලා එයාට ගත්ත බඩු ටික තමයි ඉතින්. මම ඇත්තටම අද චූටි වීඩියෝ එකක් ගෙනාවේ. මට හිතුණා පොඩි shopping වීඩියෝ එකක් ගේන්න. ඉතින් එහෙනම් අපි ඊළඟට වෙනත් වීඩියෝ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඔයාලා හැමෝටම බුදු සරණයි ගිහිල්ලා එන්න.